මේ වීඩියෝෙන් අපි කතා කරමු ඩෑෂ්බෝඩ් එක කොහොමද හදාගන්නේ කියලා. අපේ ක්විස් ඇප් එකේ ප්‍රධාන වශයෙන් ඩෑෂ්බෝඩ් එකට අන්තර්ගත වෙන්න ඕනේ. කියන්නේ මේ ක්විස් ඇප් එක ගන්න. එතකොට ක්වෙස්චන්ස් ටික පෙන්න ගන්න තමයි මේ ඩෑෂ්බෝඩ් එක මේ ඕන වෙන්නේ. දැන් මම ඔය Figma design එකේදී යූස් කරලා තියෙනවා මේ UI එක. ඒකෙදි ඔය තියන්නේ ඔන්නෝක තමයි Figma design එකෙන් මට හම්බෙච්ච UI එක. ඕක මං හොයාගත්තේ කියන්නේ ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා ෆ්‍රී තියෙන Figma design එකක් ඕක. ඇත්තම කිව්වොත් ඒක ඒ විදිහටම පාවිච්චි කරන එක මට හිතෙනවා එච්චර සුදුසු නෑ කියලා. මේ අපි අපේ ප්‍රොජෙක්ට් එකට ගැලපෙන විදිහට ඒක අපි පාවිච්චි කරමු. මොකද මේ අපිට මෙතන පෙන්න ගන්න ඕන අපි හදපු question set එක. අපි මේ ඔය එකට දාලා API එකත් අපි හදාගත්තා. ඔය get question list කියලා මම හිතන්නේ API එක න. ඊට කලින් පොඩි දෙයක් අපිට කරගන්න ඕනේ. මොකක්ද දන්නවද? අපේ මේ user details ටික අපි දාගන්නවානේ register API එකෙන්. අන්නේ register API එකෙන් දාගන්න ටික ඔය dashboard එකට අපි ගන්න ඕනේ. ඔය තියෙන්නේ get ඔය තියෙන්නේ user details ටික. අන්නේ API එක integration part එක ඉස්සෙල්ලම අපි කරගමු. අපි ඒක get profile අපි අර KYC screen එකේම KYC API එකේම හදපු විදිහටම ඒ කොපි එක අරගෙන අපි මේ authservices.ts ෆයිල් එකට දාගන්නවා. ඊට පස්සේ ඒකේ විදිහටම අපි ඒ API එක මේ කනෙක්ට් කරගන්නයි හදන්නේ. ඒකෙදී එන්නේ ඇත්තටම කිව්වොත් user කලින් register වෙච්ච user ගේ සාමාන්‍ය data ටික නම, ලිපිනය, අන්නේ data set ටික, profile picture එක, ඒ data ටික එනවා. ඒකෙදී ඔයාලට dashboard එකට ආවට පස්සේ බලා ගන්න පුළුවන් අපිට මුලින්ම එයාගේ නම වගේ පෙන්වන්න පුළුවන්. hello උදිත කියලා. ඒ වගේ නම උඩින්ම පෙන්න ගද්දී අන්න ඔය API එකෙන් එන data ටික අපිට ප්‍රයෝජනවත් කරගන්න පුළුවන්. හරි. ඔය විදිහට අපි auth අපේ API එක නම මොකද්ද? auth user details නේ. ඔන්න ඔය විදිහට අපි ඒක දාගන්නවා. ඔය මේ AI එකෙන් ඉතින් ප්‍රයෝජනය ගනිද්දී ඉතින් ඔය වගේ මේ ප්‍රයෝජනවත් කියන්නේ ඔය විදිහට ඉතින් මේ අපිට කෝඩ් එක ඉක්මනට ලියා ගන්න පුළුවන්. නැත්තම් ඔක්කොම ඉතින් අතින්නේ කරන්න වෙන කලින් අපි يعني AI එක පාවිච්චි නොකරන කාලෙදී ඔක්කොම ඉතින් අතින්නේ කරන්නේ. දැන් මේකේදී අපි AI එකට කියලා ඒ කෝඩ් ටික අපිට ඕන ෆයිල් මෙන්න මේ ෆයිල් වලට දාලා ලියලා දෙන්න කිව්වට පස්සේ එයා ඔටෝමැටිකලි ලියනවා. දැන් මම මේ වැඩේ කරලා දෙන්න කියලා මේ AI එකට ChatGPT ට කියනවා. මේ වැඩේ මීට වඩා ලේසියෙන් කරගන්න පුළුවන් ඔයාලා Claude හරි Google Copilot හරි පාවිච්චි කරනවා නම්. මම ඊළඟ ප්‍රොජෙක්ට් වලදී Google Copilot එක යූස් කරලා කරන්න. මෙතනදී මම ChatGPT පාවිච්චි කරන්න. මොකද Copilot එකේ free දැන් limit එකක් තියෙනවා. ඒ limit එකෙන් පස්සේ එයාට අපි ගන්නවා නම් 3000 ගාණක් වගේ සල්ලි ගෙවන්න ඕනේ. දැන් මේකෙදී අපිට මේ ගොඩක් අය දැන් මේක බලන අය එහෙම ෆ්‍රී වැඩේ කරගන්න කැමති අයනේ. ඇත්තම කිව්වොත් ලොකු සල්ලි තියන අය නෙමෙයි. ඔයගොල්ලොත් ලොකුවට සල්ලි තියන අය නෙමෙයි. මමත් එහෙමයි. ඉතින් අපි ෆ්‍රී දෙන්න එකෙන් උපරිම ප්‍රයෝජනය ගමු ඇත්තටම. ඉතින් මම ChatGPT පාවිච්චි කරනවා මගේ වැඩේට. ඒක ටිකක් අමාරුයි. ඒ කියන්නේ ChatGPT ට එකින් එක අපි කියන්න ඕනේ. දැන් Copilot එකෙන් ලොකු ඒ කියන්නේ එයා දන්නවනේ අපේ කෝඩ් එකේ තියෙන ස්ට්‍රක්චර් එක. එතකොට එයාට අපිට එකින් එක කියන්න අවශ්‍ය නැහැ. කමන්නේ. දැන් අපි මේ විදිහට වැඩේ කරමු. දැන් අපි අදාළ ෆයිල් ටික මෙයාට කියලා මේ විදිහට ජෙනරේට් කරගත්තා. ඉතින් මේ විදිහට අපි කෝඩ් එක දාගමු. ඔය විදිහට කෝඩ් එක දාගත්තා. හරි. අපිට
හෝම ස්ක්‍රීන්ගේ ඒප එක කෝල්ලන විදිහත් මම යාට කිව්ව මේ කොහොමද කරන්න කියලා එය අපිට දීලතින යුසවේට ඇතුළේ අන්න ඒපයක් කෝල් කරන්න කියලා මම ඒ විදිහට ඒපයක් කෝල් කරන එක කරගන්නවා මේ මෙතන දැන් අපේ ඩේට ටික ඇත්තරම ඇවිල්ල තියෙන්නේ ඒ ඩේට ටික පෙන්න්න ගන්නයි දැන් ඕන ඒගත්තපි අපි බලමු ඇතුක නම විතරයි මහිතන් මම තැදී පෙන්න්න බලමු ඉස්සල්ලම කොන්සල්ලොක් ගැද්දාල බලමු අපි මේ ඩේට ටික එනවාද කියලා බලමු ආවිදන්නේ ඩේට ටික එතැන්ට ලස්සන්ට එනවා මේ දැන් ඊට පස එතනින් අරගෙන අපි මේ ටෙක්ස්ට් ඉන්පුට් ටෙක්ස්ට් විල්ඩ එක ඒටික මේ දැම්මනං ඩේට ටික පේනවා ගැන්ඩේට ඔක්කොම් පෙන්න්න ඔන්න ඇතරමක නම ගුඩ් මෝනි ජෝන්ඩෝ වෙනට අපි රේස්ට වෙච් නම දෙම්මන හරි මම දැන් කරන්නේ මම දැන් ඉස්සල බලනවා මේ පර්සිස්ට් කියලා ලයිබ්‍රයක් අපි පාවිච්චි කර තියෙනද කියලා ඒක අපි පාවිච්චි කරන්න හිතන්නකෝ අපි දැන් යස ඇප් එකෙන් ඇප් එක කිල් කරලා ගැන ඇප් එක අයින් කරලා ෆෝන් එකෙන් අයමත් එක ආයමත් ඇප් එක ලෝඩ් කරන එතකොට ඩෑශ් බෝඩ් ස්ක්‍රීන කරන එන්න ඕනේ ඒක ඩෑශ් බෝඩ් එකටාවට පස්සේ අපි දැන් ඕල්රඩි API කෝල් කරලා නම් තියෙන්නේ නැවත නැවත API කෝල් කරන්න අවශ්‍යතාවයක් නැහැ මේ අවශ්‍යතාවයක් නැහැ හේතුව තමයි අපේ පැත්තෙන් අපි ගන්න ඩේට ටික අපි ලෝකල් ස්ට්‍රේජ් එකකට දාගෙනව තිබ්බනම් එකන් නම්ම සෙන්සිටිව් නොවන ඩේට ටික මේ අපේ ලෝකල් මොබයිල්ලක ස්ට්‍රේජ්කට අපි දාගෙන දෙන්න නැවත නැවත API කෝල් කිරීම අවශ්‍යතාවයන්න ඒක නිසා අපි මේ රිඩක්ස් පර්සිස්ට් කියලා ලයිබ්‍රිය පාවිච්චි කරනවා මම දැන් බලන්නේ ඒ ලයිබ්‍රිය මේකට අපි දැන්ටම යුස් කරාද නැද්ද කියන මේ බලලා අපි එක බලලා මේ යුස් කර නැත්තම් දාම් බලමු එකද මේ කරන්න කියන අපි දැන් ඔය ගැන රිඩක්ස් ටෝල් කිට්ටකටම අපි මේක නොමලි පාවිච්චි කරන්න පුළුවන් ඒ ලයිබ්‍රිය ගැන ස්ටේට්ටික දැන් හැනල් කරනනේ අන්නේ ස්ටේට්ටිකම අපි මේ ලෝකල් ස්ට්‍රේජ්කට දාගන්න මහලකු දෙයක් කරන්නෙත් නෑ එක හමුතු ඩිවලොප්මන්ට එකක් අවශ්‍ය නැහැ ඒක අරියට ඉන්ට්‍රගේට් කරලා අදාළ රූට් ප්‍රවයිඩ එකට එකේ පර්සිස්ට් එකෙන් රැප් කරන්න අයෝනේ බලමු අපි ඒ කරන්න කරලා හොම කිව්වට තේරෙන් නැතිවී ඉතින් මම දැන් ඉස්සෙල්ලා මේ ලයිබ්‍රරි දෙක ඉන්ස්ටෝල් කරනවා මම දැන් ChatGPT එකෙන් ඇහුවා කොහොමද මේක ඉන්ස්ටෝල් කරන්න කියලා එයා කියන උපදෙස් ටික අපි පිළිපදිමු එතකොට හරි මුලින්ම අපේ ඇසින් ස්ට්‍රේජ් ලයිබ්‍රරි මේ ඉන්ස්ටෝල් කරනවා මේ ඊට පස්සේ ටූල් කිට් එකයි රිඩක්ස් ඔය තියෙන රිඩක්ස් පර්සිස්ට් ඔන්න ලයිබ්‍රරි සෙට් එක අපි ඉන්ස්ටෝල් කරගන්නවා ඊට පස්සේ ඔන්න පාත් එකේ පොඩි වැරද්දක් තියෙන එක අපි හදමුකෝ හරි මේක හැදුවා දැන් මම මොකද කරන්නේ ඔය තියෙන්නේ ඔන්න ඕත් ස්ලයිස් එකේ බලන්නකෝ ලස්සනට අපි දැන් ස්ටේට් එක හැන්ඩල් වෙනවා මොකක්ද මේන් ඉන්ඩෙක්ස් ෆයිල් එකනේ අන්න ඉන්ඩෙක්ස් ෆයිල් එකට මොකද කරන්නේ ඉන්ඩෙක්ස් ෆයිල් එකේ අන්න අපි පර්සිස්ට් එක දාගත්තා පර්සිස් රෙඩියුස එක පර්සිස් රෙඩියුස එකට අදාළ මේවා ටික ඒ කියන්නේ අපේ ස්ටෝ එකේ තියෙන සෙට් එක ඔය පර්සිස්ටෝ එකට මේ ඇඩ් කරන්නයි තියෙන්නේ බලමු කරන විදිහ ChatGPT දීපු උපදෙස් ටික පිළිපැද්දනම් වැඩේ අමාරු නෑ ඕක හරිම විදිහ තමයි ඒ කියන්නේ ChatGPT බලන්නේ ඉතින් දැන් ඔය මේ දැන් ඕක ඒ කියන්නේ ඔෆිෂියල් ඩොකියුමන්ටේෂන් වල තියෙන විදිහ නම් ChatGPT කරන්නේ ඒක තමයි හරි ඉතින් අපි ඔයාලට මොකක් හරි සැකයක් තියෙනවා නම් මේකට විදිය වෙනස්කමක් ඇති කියලා එක්ස්පෝ ඔෆිෂියල් ඩොකියුමන්ටේෂන් එකේ චුට්ටක් ගිහිල්ලා බලන්න මේ පර්සිස්ට් එක පාවිච්චි කරන්න මෙහෙමද කියලා. කියන්නේ සමහරට එක්ස්පෝ වල මේ පර්සිස්ට් වෙනුවට වෙන හොඳ ලයිබ්‍රරිස් තියෙන්න පුළුවන්. මේක හරිම සුපිරිම ක්‍රමයක් කියලා මම කියන්නේ නැහැ. අපි චුට්ටක් බලමු. මේ මම ඊළඟ ඇප් එකේදී එහෙම පොඩ්ඩක් සර්ච් කරලා බලලා හම්බුනොත් මේ ඒ විදිහට කරන්න. දැනට මම පර්සිස්ට් පාවිච්චි කරන්නම් මගේ වැඩේට.
බලමු. අන්න මම අර කිව්වේ අර root provider එකෙන් ඔන්න ඔය මේ layout.txt එකේ තමයි මුළු app එකම එකේම මේ root file එක. ඉතින් අපි wrap කරනවා provider එක ඇතුලේ Redux provider මේ sorry persistgate කියන එකෙන් wrap කරනවා අපේ app එක. ඉතින් app එකේ ඒ ඇතුලේ තියෙන මේ public protected ඒ files වල state මොනවා හරි use වෙනවා නම් ඒ state සියල්ලම අපිට පුළුවන් persist එකට දාගන්න. persist එක කියන්නේ ඇත්තටම මේ local storage එක. මහ ලොකු දෙයක් නෙමෙයි. හරි. ඔය විදිහට අපේ තියෙන අඩුපාඩු ටික අපි හදාගමු ඉස්සෙල්ලා. පොඩි පොඩි errors වගේක් තිබ්බනේ. ඒ ටික බලලා හදමු. හදලා අපි ඊළඟ step එකට යමු. ගොඩක් ඉතින් ඔය මේ කොමර්ෂල් කියන්නේ මේ කියන්නේ විශාල අපි කරද්දි අනිවාර්යයෙන්ම මේ ওই විදිහ පාවිච්චි කරන්න ඕනේ. කියන්නේ ඔය විදිහට මේ තමයි ස්ටේට් මැනේජ්මන්ට් එක කරෙන්න ඕනේ. එහෙම නැතුව ඉතින් මේ ප්‍රශ්න වෙනවා ඉස්සරහට. මොකද මේ API නිතරම කෝල් කරන්න වෙනවා. ඒ කියන්නේ එකම වැඩේ කරගන්න නිතරම API කෝල් කරන්න වෙනවා. එතකොට මේ ඒක අර හොඳ පැට්‍රිස් එකක් නෙමෙයි ප්‍රොඩක්ෂන්. ඒ කියන්නේ හොඳ ලයිව් යූසර්ස්ලා පාවිච්චි කරන හොඳ ඇප් එකකට ඒක එච්චර හොඳ විදිහක් නෙමෙයි මේ පර්සිස් පාවිච්චි නොකර අපි වැඩේ කරන්න කිව්වොත්. පර්සිස් පාවිච්චි නොකරත් අපිට මේ වැඩේ කරන්න පුළුවන්. අපි අර ඇප් එකේ performance පැත්ත හැන්ඩල් හිතුවොත් පර්සිස්ට් පාවිච්චි කරලා අපි කරන එක ඇත්තටම හොඳයි. හරි. අපි දැන් අපේ මේන් වැඩේට යමු. මේ ඒ වැඩේ අපි පර්සිස්ට් වැඩේ දැන් හරි. අපිට දැන් ඕනේ අපේ තියෙන ඩෑෂ්බෝඩ් එකට අදාළ ඩේටා ටික පෙන්න ගන්න. මේ අපි දැන් ටාස්ක් රෙඩියුසර් කියලා එකක් හදන්න හැදුවා. ටාස්ක් බලමු මොකද්ද. අපි දැන් කරන්න ඕනේ ඇත්තටම හෝම් ස්ක්‍රීන් එකේ අර අපිට ඕනේ ලිස්ට් එක පෙන්වන්න කොහෙක්ෂන් ලිස්ට් එක get collection list කියලා API එකක් අපි කලින් හැදුවා. අන්නේ ලිස්ට් එකේ තියෙන data ටික පෙන්න ගන්නයි අපි දැන් මේ කරන්නේ. ඉස්සෙල්ලම අපි login වෙලා යමු. login මම හිතන්නේ මේ login එකේ ප්‍රශ්නයක් තියෙනවා වගේ. අපි persist එක මෙයා කරාට පස්සේ ප්‍රශ්නයක් වෙලා. හරි. අපි ඉස්සෙල්ලම වෙන්න මේ good morning කියන එක hello කියලා දැම්මා. නමට අපි ගන්න ඕනේ අර මේ ස්ලයිස් එකෙන් එන ස්ටේට් එකකින්. අපි ඕට් ස්ලයිස් එකේ එන්නේ අපි ඇත්තටම කිව්වොත් මේ අපේ යූසර් කියන්නේ යූසර් data ටික අපි ගන්න API එක හැදුවේ ඕට් ස්ලයිස් එකෙන්. අන්නේ ඕට් ස්ලයිස් එකෙන් අපි එහෙම වුණොත් මේ ඒ data ටික පෙන්නමු. අපි දැන් ChatGPT එකෙන් අහම this is a home.ts need to hello and username in same වෙලා ඒ කියන්නේ අපිට එකම රෝ එකේදී ඔය යූසර්නේම් එකයි හෙලෝ එකයි දෙකම එකම රෝ එකේදී පෙන්වන්න කියලායි කියන්නේ. මේ බලමුකෝ එයා ඒක කරලා දෙයි. මොකද නැත්තම් අතින් කෝඩ් එක ලිව්වොත් මේකේ ලොකුවට මේ වෙලාවක් යන්නේ නැහැ හැබැයි. අතින් කෝඩ් එක ලියන්න පුළුවන්. කමන්නේ අපි මේකටම කියලා ලියාගමුකෝ එයාගෙන්. තව තව එයා ඉම්ප්‍රූව් කරලා දෙනවනේ. බලමු. මොකද මේ කියන්නේ this is home.ts ඔක්කොම ටික කරලා දෙන්න කියලා කියන්නේ. then show the search component that is separate component that has a rounded corner and left side the search icon. උඩින්ම search icon එක අපි දානවනේ. ඒ කියන්නේ මුලින්ම search bar එකක් තියෙන්න ඕනේ. අන්න ඒ විදිහට අපි වැඩේ අවශ්‍ය දේ එයාට කිව්වනම් හරි එයා වැඩේ අපිට කරලා දෙනවා. හරි. මේ home.txx and need to hello and
සේම් බ්‍රෝ. හරි මම දැන් මට ඕන හෝම් ස්ක්‍රීන් එකේ කලින් අපි හදපු හෝම් ස්ක්‍රීන් එකේ තියෙන ස්ට්‍රක්චර් එක දාලා මට ඕන අලුතෙන් ඕනේ හෝම් ස්ට්‍රක්චර් එක විදිහ මම දැන් ChatGPT ට කිව්වා. බලමු එයා අපිට හදලා දෙයිද කියලා. බලන්නකො මේ දැන් අපිට මුලින්ම දැන් හිතන්නකො අපි මීට අවුරුදු දෙකකට විතර කලින් ඩෙවලොප්මන්ට් කරද්දී අපිට මේ කොච්චර ඒ කියන්නේ අපි එකින් එක හදා හදා ඩෙවලොප්මන්ට් කරගන්න ඕනේ. හැබැයි මෙතනදී අපිට එහෙම ලොකුවට වොරි වෙන්න දෙයක් නැහැ ඩිසයින් එක සම්බන්ධයෙන්. ඩිසයින් එක අපිට මේ ෂණිකව ඔය ChatGPT එහෙම ටූල් එකකට දීලා ඇත්තටම හදාගන්න එක තමයි ලේසි. ChatGPT නෙමෙයි ඇත්තටම. කර්සර් ඔය තියෙනවා UI මේ AI ටූල් එකකට දීලා වැඩි ලස්සනට මේ අපි හදනවට වඩා හොඳට කරගන්න පුළුවන්. හැබැයි AI වලට කරගන්න බැරි දේවල් සෙට් එකක් තියෙනවා. ඒ ටික මම මේ කොහොමත් ඉස්සරහදී ඔයාලට හම්බ වෙයි. අපි දැනට කොහොමත් දැන් ඔයාලා හිතාගෙන ඉන්නවනම් UI පැත්තෙන් ඉස්සරහට යන්න මට නම් හිතෙනවා ඒක එච්චරටම හොඳ අදහසක් නෙමෙයි කියලා. දැන් මොකද UI රිලේටඩ් ඕනම දෙයක් අපිට දැන් ලේසියෙන්ම කරගන්න පුළුවන් මේ AI tool හරහා. UI වලින් එහාට ගිහිල්ලා ඊට වඩා ඒ කියන්නේ thinking part එක වැඩි. thinking part එක ඇත්තටම කිව්වොත් AI වලින් කරන්න පුළුවන්. ඒ කියන්නේ බේසික් දේවල් ඉගෙනගෙන ඒ කියන්නේ React ඉගෙන ගන්නවා නම් React වල බේසික්ස් ටික හරියට ඉගෙනගෙන ඒ ඇඩ්වාන්ස් කන්සෙප්ට් ටිකත් හරියට ඉගෙනගෙන ඊට පස්සේ ඒවා AI පාවිච්චි කරලා අපිට ඉක්මනට කරගන්න පුළුවන් නම් ඇත්තටම ඒක තමයි ඉන්ඩස්ට්‍රියේ සර්වයිව් වෙන්න තියෙන එක මාර්ගය. තව සර්වයිව් වෙන්න ක්‍රම තියෙනවා. ඉතින් අලුතෙන් දේවල් ඇත්තටම ඉගෙන ගැනීම තමයි මට හිතෙන්නේ සර්වයිව් වෙන්න අපිට කරගන්න පුළුවන් එකම දේ. ඒත් ඉතින් ජොබ් එක නැති වෙනවා නම් නැති වෙන්න පුළුවන්. ඒක තමයි මේකේ ඉතින් විදිහ. හරි ඒ වැඩක් නැහැ. අපි දැන් මේ වැඩේ කරමු. අපි දැන් ක්විස් අපි දැන් අත්‍තරම ගෝ ලිස්ට් එක ගන්න අපිට ඕනේ. ඇත්තටම කිව්වොත් ක්විස් සෙට් එක පෙන්වන්නනේ මෙතන ඕනේ. එතකොට ක්විස් සෙට් එක පෙන්වද්දි ලිස්ට් එක අපිට පෙන්වන්න ඕනේ. අන්නේ ලිස්ට් එක හදාගන්න මම ෆ්ලැට් ලිස්ට් එකක් පාවිච්චි කරනවා. ChatGPT තමයි ඒකට සජෙෂන් එක දුන්නේ. ඒ ෆ්ලැට් ලිස්ට් එක යූස් කරලා අපිට ඔය අපේ API එක කෝල් කරලා ඒ ලිස්ට් එක අපිට පෙන්වන්න පුළුවන් මෙතනදී. බලමුකෝ ඒක මේ අන්න. හැබැයි හරිම කැතයි ඒක. මොකද මේ ඉමේජ් එකකුත් නැහැ. ටයිටල් ටික මම හිතන්නේ මේ API එකෙන් එන්නේ නැද්ද කොහෙද? රෙස්පොන්ස් එක. ඒකයි එහෙම පෙන්නන්නේ. අපි බලමු මේ මොකද මේක ප්‍රශ්නේ මොකක්ද කියලා. බලමු මොකද මේ ටාස්ක් කාඩ් කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. ටාස්ක් කාඩ් කියන්නේ ෆ්ලැට් ලිස්ට් එකේ අපිට රෙන්ඩර් කරන කම්පොනන්ට් එකනේ. ඒ කියන්නේ එක කම්පොනන්ට් එකක් හදන්නේ. ඒක තමයි ඩුප්ලිකේට් කර කර ඔය මේ අදාළ API එක රෙස්පොන්ස් එකෙන් මේ දෙන්නේ. ම්ම්. ලස්සනට එයා කරලා දීලා තියෙනවා නේ. මේ අනවශ්‍ය දේවල් නැතුව. මේ දැන් එයා දැන් හිතන්නකෝ AI tool එකකින් ඔයා කරනවා කියලා. එතකොට මේ එයා දෙන එකම ඒ විදිහටම බාර ගන්න එපා. ඔයා හිතලා මේ කෝඩ් එක ඔයා රීඩ් කරලා මෙතනදී ප්‍රශ්න තියෙන්න ඒ කියන්නේ ඩුප්ලිකේට් කෝඩ් තියෙන්න පුළුවන්. එයා මේ AI tool එක කියන්නේ පර්ෆෙක්ට් කෙනෙක් නෙමෙයි. එයාට අනිවාර්ය ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න ටික Tamanට හොයාගන්න පුළුවන් නම් Taman දක්ෂයෙක්. AI tool මතම ඩිපෙන්ඩ් වුණොත් තමයි ඩිපෙන්ඩ් වෙන්නත් බෑ. AI tool නැතුව වැඩ කරන්නත් බෑ දැන්. නිමයි මේකේ වෙන්නේ. හරි අපි දැන් බලමු. එතන මේ කලින් වාට දැක්කද KYC ස්ක්‍රීන් එක පෙන්වනවා. KYC ස්ක්‍රීන් එකට ගිහිල්ලානේ මේ ආවේ. ඒ මොකද දැන් ලොගින් එකෙන් පස්සේ KYC ස්ක්‍රීන් එකට යන්න ඕනේ. ඒක හරි. ඊට පස්සේ KYC ස්ක්‍රීන් එක සබ්මිට් කරාට පස්සේ ඒ KYC ස්ක්‍රීන් සබ්මිට් කරාට පස්සේ ඇඩ්මින් ඇප්රූව් එක දුන්නාට පස්සේ මේ ආයෙමත් KYC ස්ක්‍රීන් එක පෙන්වන්නේ නැහැ. එක්කෝ මේකේ දැන් මෙතනදී ඇත්තටම කිව්වොත් මම ඇඩ්මින් පෑනල් එක හදලා නැහැ. API පැත්තෙන් වුණත් මම ඒක මේ තාම මේ ඒ කියන්නේ API පැත්තෙන් මට ඒක හදන්න පුළුවන්. මම මෙතනදී තාම මේ ඇප්‍රූවල් එක මේ දීලා නැහැ මේ ලොග් වෙලා ඉන්න යූසර්ට. ඒක නිසා ඔය ලොගින් වුණාට පස්සේ KYC ස්ක්‍රීන් එක පෙන්නනවා. බලන්න දැන් ඔය මේ අපේ API එක කනෙක්ට් කරාවම මොකද්ද මගේ API එක අපේ all
ඕල් කොක්ෂන්ස් පෙන්න්න කියන එක ඩිෆිකල්ට කියලා තියෙනවා එකද ඊසි මීඩියම් ඇඩ්වාන්ස් කියලා අපිට ෆිල්ට කරගන්න පුළ අන්න ෆිල්ට කරන පාට්ටකත් ම API එක දාන්න ඕන මෙතන එකට මම දාන්න අලු ටස්කේ පිය.ටස් එක තමයි අපි වැඩි අපි කරන්නේ ටක්සර්විසස්.ටස් අන්නේ විදිහට තමයි වැඩි කරන්නේ ඊට පස්සේ ටාස් ලයිස්ස කරත්ම දානවා අපි මේ ද කලින් තිබ්බි මේ මොක් ඩේට වලින්නේ පෙන්න්නන්නේ දැන් අපි රියල් ඩේටලින් එක පෙන්න්න යන්නේ බලමු රියල් ඩේට වලින් පෙන්නද්දී මොකද වෙන්න කිය ලස්සන්ට අර මේ මොනොන අත්තර ටාස්ක් මේ ටාස් කියල මොකක්ද මේ ටයිප් එක එකන්නේ ඩේට ටයිප්ස් හරිට පෙන්න්නනවා ඒවා එකන්නේ ටයිප්ස් ටික මේ ඒ වලින් හදල දෙනවා එක ඉතා මේ වටිනවා ටයිප්ස් පාවිච්චි කරල ඇතරම මේ ටයිප්ස් දුන් ටයිප්ස් යස් කරලා පේ එකක් කෝල් කරද තියෙන වාසීමකක්ද ඉන්න බලන්න මමක් බලන්න මම බැලුව දැන් මේ ටයිප්ස් යස් කරන එක තියෙන වාසි මොනාද කියලා මං කීපයක් කියන්න අපි දැන් ඒ එක කෝල් කරද ඒ රෙස්පොන්ස ඇතරම මේ රිලයිබල් වෙන ගැන අපි දන්නවා මේ පයගෙන රෙස්පොන්ස එක මොකක්ද අයිඩිය එකක් කෙනවාද ස්ට්‍රිං එකක් කෙනවාද ඒ රෙස්පොන්ස එක තියන්න ඔබ්ජෙක්් එක අපි දන්න එතකොට ඒ රෙස්පොන්ස එක රිලයිබල් වෙනවා මේ රිලයිබල් වෙනවා අපිට ටයිප්ස් යස් කල තියෙද්දි ඊට වඩා ඊට අමතරව ඉගැන අප එක රන්නෙන්න කලින් අපිට බග්ග එකත්ති නොන්නම් ඇ් එක ටයිප්ස්වලට අදාල් මොනහරි බග්ග එකක් අපිට එන්න පුළුවන්න්න ඒ බග්ග අපිට කැච් කරගන්න පුළුවන් ඇ් එක රන්වෙන්න කලින් ඇතරමකිව ටයිප් ස් කරන එක ගොඩක් සේෆ ප්‍රොප්ස්කෝ එකන ප්‍රොප් අපි ප්‍රොප්ස් යස් කරන කොම්පනන්ට වලට ටයිප් යස් කල්ලා අපි ප්‍රොප්ස් පාස් කරන්න එක ගොඩක් සේෆ් ගොද ගෙස් කරලා අපිට මේක මොන් ටයිප් එකේද අපට ගෙස් කරලා මේ මොන ටයිප් එකද කියන්න ඔන්න නතකොට අපි දන්නවා මේ එන ටයිප මොකක්ද කිය හරි අපි බලමුකො දැන් මේ අපි කරන මේ API ඉන්ට්‍රේෂන් එක පාට්ටක් කොම කියලා ගන්න අපිට ඕන ඇතරමකිවොත් ඊසි මීඩියම් ඇඩ්වාන්ස් කියන එකන්න අපිට ෆිල්ටර්ස් නත් තියෙනවා ඒසි කලික් කරාට පස්සේ අපිට ඊසි වලට අදාළව ඩේටික එන්නවන කොයික්ෂන් සෙට් එක ඉට පස්සේ මීඩියම් කලික් කරන පස්සේ හෙම ඉට ඇඩ්වාන්ස් කරන පස්සේ අනිත් මේ ඇඩ්වාන්ස් කොක්ෂන්ට තාම මේ ඩේට පේස කරමං මේ ඊසි මීඩියම් විදාලා දෙන ඇඩ්වාන්ස් කොක්ෂන් දාලන ඉස්රට දාන්නවා අපේ මහිත රන් කරදදි ප්‍රශ්නයක් වුණා මේ රිඩක් ස්ටෝල් කෙට්ක වෙන්නවන් ප්‍රශ්නය ඇසින් ඩේට තන් එක මොකක්දී ප්‍රශ්නය ඒකදී අපේ ටයිප්ස්ටික අපි හරි ඩිවයින් කල තියෙනවා බලමු අපේ ටයිප්ස් ටික ප්‍රශ්න තියෙන්නේ ඔවු බලමු මොකද ය යන්න කියලා ක්‍රියටබ ටස් මනජ ඉම්පෝර්ටන් මොකක්දී බලමු දැක්කනේ දැන් ඔයාලා හිතන ඇති ඒ වලින් කොම කරන්න පුලන් කියලා ඔයගේ ප්‍රශ්නයකාවට පස ඒවලට විතරකෝක දනී කරන්න බෑ ඔයාලා ඒයි යස් කරන්න ඕනේ ටූල් එකක් විදිට ටූල්ලක් විදිට පාච්චි කරොත්තමයි අපිට ඉක්මට වැඩි කරගන්න පුළුව එම නැත්තං ඒයිවලින්ට බාර්දී ලපිට තනී කරන්න කිව්වතින් කවදාවත් සාර්ථක වෙන්නේ නැත පියනවානි මේ තම පැටිකල් එක්සාම්ප දැ මෙතැදි මේ රේක හදන්න ම ඒවලින් තම සපොට්ක් ගන්න සපොට්ක් ගන්න ඒවලට නිකංකිවයි කියලා ඒවලින් හදල්දීප කොඩ් ගන්න ඒ කෝඩ් එක අඩු පාඩුවත් තියෙන නිසා ඒයිවලින් කියලා කියන්න අපි බලනවා ඇතමකිවොත් ඒයිවලට මිනිස්සු රීපලේස් කරන්නම් බැහැ ඒ ඉවලින් මිනිස්සුන්ගේ වැඩ දෙගුණකින් විතර අඩු කර ගන්න පුලා නැත්තං මේ මම දැ බැක්කෙන්ඩ එකත් ගාලම් බයිල පැත් ගාල් දැ ස්රට ඩස් බෝඩ් ගන ඒතින් තනියෙන් ගන්න ඒ වැඩේ අපිට තනී කරගන්න පුළුවන් වෙන්නේ මේ ඔය ඒඒක නිසා නැත්තවක රෑන්න අමාරු වැඩ හම කියන්නේ හදන එක මාරුනෑ තනියෙන් ඔය තුනම හදන එක ටිකක් අමාරු වැඩ
සහ කාලය ගොඩක් යන වැඩ. ඒක නිසා තමයි මේ AI tools යූස් කරන එක වටින්නේ. බලමු අපිට තව එක ප්‍රශ්නයක් තියෙන ඉනිෂියල් ස්ටේට් කියන එක අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒක චුට්ටක් මෙයාගෙන් අහමු. අපි ලොකු අයියගෙන්. එයා මොකද කියන්නේ අපිට? ම්ම් එයා කියන්නේ මට දැන් ඕනේ ඇත්තටම කිව්වොත් ඔය easy medium ඔය ටික මේ ෆිල්ටර් කරගන්න. බලමු ෆිල්ටර් කරගන්නේ හෝම් ස්ක්‍රීන් එකේදී කොහොමද අපිට ඒක කියන්නේ අපි එකින් එක හදන්න බෑනේ. හෝම් ස්ක්‍රීන් එකේදී එයා කරන විදිය මේ අපි එයාටම කියලා කරගමු. මට දැන් ඕනේ මීඩියම් ඒ තුන ෆිල්ටර් කරගන්නනේ. ඒ ෆිල්ටර් කරගන්න අපි මේ chat GPT ට කියමු. එයා වැඩේ කරලා දෙයි. මෙන්න මේ විදිහට default need selection easy tab dispatch ඒක අපිට කෝල් කරන්න ඕනේ. කියන්නේ කෝල් කරන්න ඕනේ separately. අර ක්ලික් කරාට පස්සේ easy ක්ලික් කරාට පස්සේ easy එකට දාලා ටික ෆිල්ටර් වෙන්න ඕනේ. medium නම් medium, advanced නම් advanced. ඩිෆෝල්ට් හැබැයි මේ ස්ක්‍රීන් එකට එද්දී ඩෑෂ්බෝඩ් එකට එද්දී අපිට easy ටික තමයි සිලෙක්ට් වෙලා තියෙන්නේ. බලමු. එයා වැඩේ කරලා අපි දැන් මේක මේ අදාළ කෝඩ් එක රීප්ලේස් කරනවා. බලමු වැඩේ හරියද කියලා. බොහෝ දුරට හරියයි. හරියන්නේ නැතුව තියෙන විදිහක් නැහැ. මම ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා මේ use state ඔන්න ඔය ටික මේ දැන් ඕන තරම් ඒ කියන්නේ බේසික් හුක් ටික එක්ස්ප්ලেইন කරන්න වීඩියෝ එකක් හදන්න බලාපොරොත්තුවක් තියෙනවා ඉස්සරහට. මේ මේ ටික අපි කරලා ඒක ටික කරමු. ඒක ඇත්තටම කිව්වොත් දන්නේ මට පොඩ්ඩයි ඉගෙන ගන්න. මට දැන් මතක නෑ ඒවා. හැබැයි ඒවා හැමදාම හැමතිස්සෙම ඉතින් ප්‍රොජෙක්ට් වලට මේ යූස් වෙනවා. මතක නෑ කියන්නේ ඇඩ්වාන්ස් ටික මතක නෑ. ඒ කියන්නේ බේසික් ටූල් ටික මේ බේසික් ස්ටේට් ටික මතකයි. නියමත් කියන්න බෑ දැන් රිඩක් 19 වලින් අපිට යූස් මෙමෝ යූස් කෝල්බැක් එහෙම අයින් කරන්න ඒ කියන්නේ ඒ වලින් තියෙන ෆන්ක්ෂනලිටි ඩිෆෝල්ට් රියැක්ට් වලින්ම හැන්ඩල් කරනවා. හැබැයි ඒවා මට හිතෙන්නේ දැනගන්න ඕනේ. අපිට මොකක් හරි ප්‍රශ්නයක් ඉස්සරහට ආවොත් මොකද යූස් ඒවා අයින් කරලා නැහැ සම්පූර්ණයෙන්ම. රියැක්ට් වලින් යූස් මෙමෝ යූස් කෝල්බැක් ඒවා සම්පූර්ණයෙන් අයින් කරලා නැහැ. අවශ්‍ය වෙලාවෙදී ඒවා යූස් කරන්න පුළුවන්. හැබැයි ඒ වලින් තියෙන වැඩ ප්‍රමාණය මේ අඩු කරලා තියෙනවා. ඒ කියන්නේ රියැක්ට් වලින්ම ඒ යූස් මෙමෝ වලින් කරන කාර්යය කරනවා. මොකද මේ ප්‍රශ්නේ අපේ ලිස්ට් එකේ තියෙන ප්‍රශ්නයක් වෙන්න ඕනේ මෙතන තියෙන්නේ ෆ්ලැට් ලිස්ට් එකේ. අපේ ඉමේජස් ටික පෙන්වන්නේ නැහැ. ඉමේජස් පෙන්වන්නේ නැත්තේ. ටිකක් හරි ඉන්ටර්නෙට් දැන් මේක ඉමේජස් පෙන්වන්නේ අපේ සුපර් බේස් එකේනේ ওই ඉමේජස් ටික තියෙන්නේ. ඒකට එහෙම ප්‍රශ්නයක් දන්නේ බලමු. ඒ විෂුවල් ස්ටුඩියෝ කෝඩ් එකේ ප්‍රශ්නයක් වගේ. ඒ විෂුවල් කිල් කරලා මේක ගන්නවා. ආයෙමත් පයින් රන් කරන්න වෙයි. මුලින්ද. හරි අපි රන් කරමු. මේ බෑක් එන්ඩ් එක රන් කරලා ක්විස් එක රන් කරමු. මම ඔයාලට කිව්වද දන්නේ නැහැ මම බෑක් එන්ඩ් එක තියාගෙන ඉන්නේ ලෝකල් ඒ කියන්නේ මම කොහෙටවත් බෑක් එන්ඩ් එක හොස් කරලා නැහැ. බෑක් එන්ඩ් එක මේ ලෝකලි රන් කරලා ඒ API IP ඇඩ්‍රස් එක යූස් කරලා තමයි API ටික කෝල් කරන්නේ. මොකක් හරි ඩවුට් එකක් තියෙනවා නම් බලන්න මගේ පළවෙනි වීඩියෝ එක ඒකෙදි බලා ගන්න පුළුවන්. හරි easy medium hard කියන බටන් තුනක් මම දැම්මා. අර ටික මේ අර ලිස්ට් එක ඒ තුන තුනට අදාළව ෆිල්ටර් කර ගන්න ඕනේ. මේ ඔය බටන් තුන නම් ටිකක් ඇතයි නේ. ඒ තුන මේ ලස්සනට හදන්න ඕනේ ඉස්සරහට. කොහොමද ෆයිනල් ස්ක්‍රීන් එකේදී ඒ තුන මම ලස්සනට හදලා පෙන්නන්නම්. මමත් ඔයාලටත් මේක බලාගෙන නම් මං රෙකමන්ඩ් කරන්නේ නැහැ. රැපිඩ් ඩෙවලොප්මන්ට් එක. මේක බලලා අයිඩියා එකක් ගන්න පුළුවන් ඔයාලට. හරි. අපේ ඉමේජස් ටික පෙන්වනවා. ඔන්න ඔය වගේ සුපර් බේස් එකේ ස්ටෝරේජ් එකේ තමයි මේ ඉමේජස් ටික තියෙන්නේ. මොකද්ද මේ? මේ මොකද්ද? create with details කියන API එකේ මොකද්ද? ඒක මට මතක නෑ. create with details
මොකක්ද? හරි හරි ඔයක මේ ඇඩමින් පෑන්ලෙන් කරන්න ඕන වැඩක්නේ. ඔය දැන් මං පෝස්ට්මන් එකෙන් කරන්නේ. ඒකෙදි අපි කරන්නේ ක්වෙක්ෂන්ස් හදන එක. ඇඩ්මින්ගේ රාජකාරිය තමයි ක්වෙක්ෂන් අලුත් ක්වෙක්ෂන් හදලා ක්වෙක්ෂන්ස් ලිස්ට් එක හදලා ඊට පස්සේ එකට අදාළ ක්වෙක්ෂන් ඔප්ෂන් දාන එක. ඒකත් මේ ඇඩ්මින්ගේ රාජකාරිය. මේ මම මෙතනදී පෝස්ට්මන් එකෙන් එකක් විතර දානවා. දැක්කනේ. මොකක්ද? එයා කියන්නේ මේ ඉමේජ් එක මේ ඉක්වල් කියලා. ඒකට අපි අලුත් ඉමේජ් එකක් දාන්නවා. ඒක දාමු ලස්සනට. හරි ඉමේජස් ටික දැන් හරි වෙන විදිහට තමයි දැන් පෙන්වන්නේ. අපිට මේ ටික ක්ලික් කරලා ක්ලික් කරාට පස්සේ ඉස්සෙල්ලම පෙන්වනවා. ඒකේ තියෙන විස්තර ටික ඔන්න ඔය ඩිස්ක්‍රිප්ෂන් එක පෙන්වනවා. කියන්නේ ඔයාලට ස්කෝර් එක කීයක් ලැබෙනවද? ටෝටල් ස්කෝර් එක කීයද? ඒ ටික මෙයා වෙනවා. ඊට පස්සේ ක්ලික් කරාම තමයි ක්වෙක්ෂන් වලට යන්නේ. අන්න ඒ පාට එක දැන් අපි හදමු. ඇත්තම කිව්වොත් ඇප් එකක් හදද්දි සෑහෙන නොලෙජ් එකක් එනවා. ඒ සෑහෙන දේවල් ඉගෙන ගන්න අලුතෙන් හම්බ වෙනවා අපිට මේ කොච්චර එක්ස්පීරියන්ස් තිබ්බත්. ඒ නිසා අලුතෙන් දෙයක් හදද්දි හදන්න. තනියෙන් ඔයාලා නිකන් ඉඳිද්දි හිතෙන්නේ ඔයාලට ඔක්කොම දන්නවයි කියලා. හැබැයි ඒක නෙමෙයි ඇත්ත. කරන්න පටන් ගත්තට පස්සේ තමයි ගොඩක් දේවල් තේරෙන්නේ. මොකද්ද මේ මම උඩටයි පහළටයි බල බල යන්නේ. table and control update. මම මේ කලින් මේක හදද්දිම ගත්තු ස්ක්‍රීන් රෙකෝඩ් එකෙන් තමයි මේ පස්සේ ඒකට අදාළව මේ කතා කරන්නේ. නැතුව රියල් ටයිම් ඩෙවලොප්මන්ට් නෙමෙයි. මොකද්ද මේ for this need to create total collection for that format for postman. අපිට මේ ෆෝමැට් එකට දාලා postman එකෙන් චෙක් කරගන්න ඕනේ. ඉතින් ඒකට අදාළව මම ඒ කියන්නේ අදාළ ඒ කියන්නේ ඇඩ්මින් පෝර්ටල් එක හදලා නැහැනේ. කලෙක්ෂන් ටික මේ පෝස්ට්මන් එකෙන් තමයි දාන්නේ. ඉතින් ওই විදිහට මම දානවා. ඒ කියන්නේ අදාළ EC සයිට් මම හිතන්නේ මොකක්ද මේ කලෙක්ෂන් එකේ නම. නම දන්නේ මට මේ මතක මේ EC කලෙක්ෂන් එකක් කියලා. EC මේ කැටගරියේ තියෙන කලෙක්ෂන් එකක් කියලා. ඒක අපි දාමු ලස්සනට. මේ තියෙන quiz ID එක ඒ කියන්නේ කලෙක්ෂන් එකට අදාළ ID එක ඕනේ. ඔය විදිහට ඉතින් 10ම දාන්න තියෙන්නේ. බලමු 10ම දාලා. එකින් එක අපි දානවා option 3 option 2 4 මේ විදිහට option 10ම දාගන්න තියෙන්නේ. සරලයිනේ. එකින් එක දාගමු. කලබලයක් නැත. ඔය විදිහට easy question එකට දාලා ඒ කියන්නේ ප්‍රශ්න සහ උත්තර. අපේකේ මම උත්තරයක් දෙනවා. මේ කියන්නේ API එකේ උත්තරයක් දෙනවා. නෑ උත්තරේ ඉන්නේ. ඒ කියන්නේ user දැන් questions ටික සබ්මිට් කරනවානේ. ඒ සබ්මිට් කරද්දී එයා සබ්මිට් කරාට පස්සේ ඒක චෙක් කරන්නේ ඇඩ්මින් පෑනල් එකේ. ඇඩ්මින් පෑනල් එකට අදාළ API එකේ ඒකට උත්තරෙත් එක්ක තමයි මම දාන්නේ. එතකොට ඇඩ්මින් පෑනල් එකෙන් ලේසියිනේ ඒක බලලා මෙයා හරි උත්තර කීයක් දීලා තියෙනවද වැරදි උත්තර කීයක් දීලා තියෙනවද කියලා වෙරිෆයි කරගන්න. ඩෑෂ්බෝඩ් එක හදද්දි මම ඒක පෙන්නන්නම්. දැන් මේ මොකක්ද මේ කරන්නේ? So I need to create new screen that navigate when click. ඔයකනේ මම කිව්වේ. දැන් මම ඔය ක්ලික් කරාට පස්සේ ඊළඟ ස්ක්‍රීන් එක නැවිගේට් වෙනවා. අන්න ඒක ඇල්ල තමයි මම මෙයාට කියලා දැන් හදාගන්නේ. ඒකේ පෙන්වන්න ඕනේ අපි ක්ලික් කරපු එකේ මේ ඉමේජ් එක පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ top
ස්ක්‍රීන් ටොප් එක අදාළ මේජ් ලොකුවට පෙන්න්න ඕන ඊට පස්සේ ඩිස්ක්‍රිප්ෂන් පෙන්න්න ටයිටල් එක පෙන්න්න ඕන ස්කෝ එක පෙන්න්න ඕන අදාළේ ටිකම් පෙන්න්න ඕන හරි ඔය විදිහට යාපට ලස්සන්ට කළ දුන්න බලමු එක ඉන්ඩිකේෂන් එක අපි අපේටදාගෙන මේමකත මෙතැන්ට වෙලා ඉන්න අපි ඉස්කොල කරන්නතුව අපිට අදාර හදාගතු ටික දැන්දාගම් ටක්ටක්කාර කලබලන වී බේද අප එකනන් ලොකු ලස්සන පෙන්න්න ඔක ඉතින් ලස්සන කරගන්න යුජිනය කෙනෙක් නෙමිනවා චජ්ජිපිට කියල යුව හදන හදන එක බොහොම මේ එය හදන්න හෙන ඇත හිමේ ඇත විදියට අපි පැත්ත තමයි ඉතින් අපිට මේකන මේ මිනිස්සුන්ටනේ ලස්සන පේෙන් එය ෆංශල්ලට එච්චර පාංචනල්ට විතරක් හදනවා අර හිවමනයිස්නේ මනුස්සෙක් හතපුවා වගේ කියලා පේන්න එක කෙලිම පේනවා ඒවලින් හදපු ඉව්ව එකක් කිය හරි අපි දැන් කුයිස් API එක මේ කෝල් කරගත්තා අපි දැන් බලමු මේ ඉතුරු ටික එකන්නේ කුයිස් එක අදාල කුයිස් සෙට්ටකත් දැන් ඊසි මීඩියම් හාඩ් ඔය සෙට්ට අපිට දැන් පේනවානේ ඉට පස්සේ එකක් කලික් කරට පස්සේ අපට පේන්න ඕනේ මේ ඩිස්ක්‍රපෂන් එක ඒකට අදා ඩිස්ක්‍රපෂන් එකයි ඒ නම්ම ඉමේජ් එක අන්නේ සෙට්ක පේෙන්නවා මන්දැන් අපේ ජිපිට කියලා ඒටික ඒ වැඩෙත් කරගන්න හදන්නේ එයට කියලා ලයව් ඒගැන මෙහෙමයි ඔතන විශේෂ දෙයක් වෙන්න ඕනේ දැන් හෝම ස්ක්‍රීන් එක ඇතුළේනේ කුයිට් ටෙට් එක පෙන්න්නන්නේ කැන් ටැබ් එකන දැන් ටැබ් නිවිගේෂන ගන්න තන තියෙන්නේ එකට හෝම් ටැබ් එක තමයි කුයි සෙට් එක පෙන්න්න ඒ දැන් කලික් කලික් කරට පස්සෙත් හෝම් ටැබ් එක වෙනස් වෙන්න බැහැ හෝම් ටැබ් එකම කලික් වෙලා තියෙන්න්න ඕනේ ඊට පස්සේ ඒ හෝම් ටැබ් එක හෝම ටැබ්ම සිලෙට්ලා තියෙන්න්න ඕන කලික් කරපු එක අලුත් ස්ක්‍රීන එකට යන්නත් ඕන කලික් කරපු අයිටම් එකට අදාළ ඔන්න ඔය වැඩේ අපිට වෙන්න ඕනේ එකට අපි ලේවුට් අන්ඩස්කෝ ලේවුට් කියලා ෆයිල්ල ගත්තියෙන් අන්නේ ෆයිල්ල අපි හදාගන්න ඕනේ මේ ඒ වැඩේ සිද්ධ වෙන්න හෝම් මටතැන් අපිට අලුත් හෝම් ෆයිල්ල ගන්න තියන්නේ ඒ හෝම් ෆයිල් එක ටැබ්ස් ෆෝල්ඩ එක ඇතුළ තියෙන හෝම් ෆයිල් එක ටැබ්ස් ෆෝල්ඩර ඇතුළේ හෝම් ෆෝල්ඩර එකට දාලා අදාළ හෝම් ෆයිල් එකයි ඊට පස්ස අපි අලුතෙන් ක්‍රියේට් කරන ඩිස්ක්‍රපෂන් එක දාන ෆයිල් එක දෙකම ඒ හෝම් ෆෝල්ඩ එක ඇතුළට දාලා මේ අපිට වැඩේ කරගන්න වෙනවා බලු අපේ චජ්ජපට මොකක්ද අපිට කියල දෙන්න කියන්න කියලා මන්දැන් එක ඒ විදිහ මේ එයාටිකුව මට ඕන විදිහ මොකක්ද කියලා බලමු යා කියන්න ඔයා මේ ඔය පේන්නේ ඔය කියන්නේ ඔය පෙන්නේ එයා මේ මට කියන්න ඔය හෝම් ෆෝල්ඩරේ ඇතුළේ හෝම් එකයි අදාළ මේ අනිත් ෆෝල්ඩකුයි හදන්න කියලා ඊට පස්සේ මහිතන්න වෙන වෙනම ලේවට් ෆයිල් දෙකක් හදන්නවාද බලමු අපි ඕ ලේවට් ෆයිල් එකත් තියෙනවා මේ කුයිස් කියලා කුයිස් කියන ෆෝල්ඩ එක ඇතුළේ හරි අපි දැන් බලමුකෝ මේ පිට ඕනි වැඩේ වෙනමද කියලා එතන මේ ඔය ටැබ්ස් කියන එක තමයි වරහන් ඇතුළේ දාන්න වරහන් ඇතුළේ දාන්න එකට හේතුව තමයි එකන් නැවිගේෂන් වෙන්නේ නැත්තං අපි දාන්න ඕනේ ගැන්නේ රව් ගරුප් එකක් ගැන්නේ ටැබ්ස් කියන්න රව් ගරුප් එක තමයි අපි මේ ටැබ්ස් කියන එකට වරහන් දාන්න ඕනේ කියන්නේ ඒ අපිට දැන් හිතන්නක ටැබ් එක ඇතුව හෝම ස්ක්‍රීන් එක නැගේටෙන් ඕන කියලා අපිට වෙනම මේ ටැබ්ස් කියන එක ස්ලෑෂ් හෝම් එහෙම වශන කෙලිම හෝම් කියනක දුන්නට පස්සේ අපිට මනගේට් වෙන්න පුළුවන් මේ ඒවගේ දේකට තමයි ඔය මේ වරහන පාවිච්චි කරන්නේ එකන රව් ගරුප් එකට කියන අදහස මේ තිබ්බහම ඇති ඒකටන අපි ඊළඟ වැඩේ බලමු මොකක්ද ඊළඟ වැඩේ මේ අපිට ඕනේ ඉස්සල්ලම අපි දැන් කරපු චේන්ජස්ටයක් කරානේ අන්නේටික අපි මේ ගිට් අප එකට මේ පුෂ් කර ගෙනමු මේ
මම දැන් මේක මම කරන විදිහ මේ චුට්ටක් වෙනස් කරන්න ඔයාලා. මොකද මම දැන් මේ ගොඩාක් චේන්ජස් කරලා ඒ ටික මම පුෂ් කරන්නේ. හැබැයි එහෙම නැතුව මට හිතෙනවා මං හිතන්නේ බෙස්ට් ප්‍රැක්ටිස් එක තමයි මේ ඔයාලා මොකක් හරි හෝම් පේජ් එක හදනවා කියලා හිතන්නකෝ. ඒක හදලා අන්නේ චේන්ජස් ටික කෙලින්ම git එකට පුෂ් කරන්න. ඒ පුෂ් කරන්න නෙමෙයි. ඒ කියන්නේ ඔයාලගේ මේන් බ්‍රාන්ච් එකෙන් බ්‍රාන්ච් එකක් කඩාගෙන ඒ බ්‍රාන්ච් එකේ ඔයාගේ වැඩේ කරලා ඒ චේන්ජස් ටික කමිට් කරන්න. කමිට් කරලා මේ PR එකක් දාන්න මේන් බ්‍රාන්ච් එකට. මේන් කියන්නේ ඩිවෙලොප් බ්‍රාන්ච් එකක් වෙනම තියාගන්න. අන්නේ ඩිවෙලොප් බ්‍රාන්ච් එකට PR එක දාලා PR එකේ අඩුපාඩු බලලා මර්ජ් කරලා ඒ මර්ජ් කරපු එකෙන් මේ ඔයාලා වෙන බ්‍රාන්ච් එකක් මේ කඩාගෙන දෙවෙනි ඩිවෙලොප්මන්ට් එක පටන් ගන්න. ඒ විදිහට කරන එක තමයි හොඳ ක්‍රමය. මේ බෙස්ට් ප්‍රැක්ටිස් එක. මම මේ අලුත් බ්‍රාන්ච් එකක් දැන් කඩාගත්තා. ප්‍රයිවට් ෆ්ලෝ කියලා. ප්‍රයිවට් ෆ්ලෝ කියන්නේ ඔය මේ හෝම් එකයි ඔය ටික තියෙන තැන. හෝම් එක ඔය ටැබ් ස්ක්‍රීන් තියෙන තැන. ඒ කියන්නේ ලොගින් එක වුණාට පස්සේ තමයි අපි මේ ටැබ් ස්ක්‍රීන් එකට යන්නේ. ඉතින් ඒ ටික තමයි මේ මම දාලා තියෙන්නේ. හරි. අපි බලමු මේ ඊළඟ වැඩි. මොකද්ද මේ නැව්බා එකක් අපි හෙඩර් එකක් හදනවා. හෙඩර් එකක් හදන්න මොකටද? ඒ කියන්නේ අපිට අපේ ක්විස් ඇප් එකට ක්විස් ඇප් එකේ හෙඩර් එකක් ඕනේ. බලමු. ඔය තියෙන්නේ. අපිට අර මේ මොකද්ද මේ අපි හෙඩර් එකක් හැදුවා මතකද දන්නේ රෙජිස්ටර් ස්ක්‍රීන් එකට. ඒකේ අපි හැදුවේ මේ ප්‍රෝග්‍රස් බාර් එකත් එක්ක. අපිට ප්‍රෝග්‍රස් බාර් එකේ හෙඩර් එකම මෙතෙන්ට යූස් කරන්න පුළුවන්. අපිට දැන් මෙතනදී මේ ප්‍රෝග්‍රස් බාර් එකක් අවශ්‍ය නැහැනේ. එතනදී ප්‍රෝග්‍රස් බාර් එක වෙනුවට අර අදාළ නම පෙන්වන්න විදිහට මේ ඒ කම්පොනන්ට් එක චේන්ජ් කරා නම් හරි. ඒ වැඩේ තමයි මම දැන් මේ කපුද අපි chat GPT ට කියලා හදාගන්නේ. ඒ කම්පොනන්ට් එක අලුත් ප්‍රොප් එකක් පාස් කරලා මේ ප්‍රොප් එක ඒ කියන්නේ ඒ ප්‍රොප් එක හොඳයි. ඒ කියන්නේ ප්‍රෝග්‍රස් බාර් එක හයිඩ් කරන්න අවශ්‍ය නම් හයිඩ් කරන්න. මේ ඊට පස්සේ නමක් පෙන්වන්න අවශ්‍ය නම් නමක් පෙන්වන්න. අපිට නම මේ අදාළ ස්ක්‍රීන් එකෙන් පාස් කරන්න පුළුවන් ප්‍රොප් එකක් විදිහට. කොමන්ලි යූස් කරන්න පුළුවන් විදිහට තමයි කම්පොනන්ට් හදන්න ඕනේ. ඒක තමයි හොඳම ප්‍රැක්ටිස් එක. බලමු. එයාලා අපිට ලස්සනට වැඩේ කරලා දෙනවා. මහා ලොකුවට මේ බොරු වෙන දේවල් නෙමෙයි. ඒක න. ඒ වගේ දේවල් න. බලන්නකෝ. මට ඕන විදිහට එයා කරේ නෑ. මේ මම දැන් මේ කියන්නේ මේ clearly this let's site show arrow left icon after title. ඒ කියන්නේ arrow එක ඕනේ වම් පැත්තේ මැද්දේ ඕනේ මැද්දේ ඕනේ අපිට ඒ නම නේම් එක දකුණු අත පැත්තේ ඕනේ අදාළ ඉමේජ් එක. ඒ කියන්නේ යූසර්ගේ ඉමේජ් එක වගේ. බලමු. එයා මොකද කරන්නේ කියලා. අපේ දැන් ඕක කරද්දී අරක කැඩෙන්නත් බෑ. මොකද අපේ රෙජිස්ටර් ස්ක්‍රීන් එකේ මේ තියෙන හෙඩර් එක දෙකටම එකමනේ යූස් කරන්නේ. ඒකේ චේන්ජස් වෙන්න බෑ. අපි දැන් ස්ටයිල් ටිකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්න ටික ඔය හදපු ස්ටයිල් ටික එතන දැම්මනම් හරි. බලමු. මම දැන් දානවා ටක් ගාලා. අපි දැන් quiz ID කොටුවරහන් ඇතුලේ TXS ෆෝල්ඩර් එක TXS ෆයිල් එකක් හදාගත්තා. කොටුවරහන් ඇතුලේ හැදුවේ. quiz ID කියන්නේ ඩයිනමික් ස්ක්‍රීන් එකක්. ඒක අපිට ඒ කියන්නේ අපිට අපි දැන් ක්ලික් කරාට පස්සේ ඒ ID එකට අදාළවනේ මේ නැවිගේට් වෙන්නේ. ඒ ඩිස්ක්‍රිප්ෂන් එක පෙන්වන්නේ ඒ යූසර්ගේ ID එකට අදාළව. සොරි මේ quiz එකේ ID එකට අදාළව. ඉතින් ඒකට වෙන වෙනම ස්ක්‍රීන් හදන එකේ තේරුමක් නැහැ නේ. ඒ ID එක බේස් කරගෙන අපි එක ස්ක්‍රීන් එකක් හදලා මේ ඒ quiz එකට අදාළ මේ ඩේටා ටික පෙන්වුවා නම් හරි. ඔන්න ඔය වැඩේට තමයි මේ කොටුවරහන් ඇතුලේ quizid.txt ෆයිල් එකක් හදලා තියෙන්නේ. හරි. මං හිතනවා ඒක තේරුණා කියලා. තේරුනේ නැත්නම් ඉතින් මේ ChatGPT ගෙන්ම ඔයගොල්ලෝ ඇහුවා නම් හරි.
මේ ඇතරම කිව්වොත් මේ දැන් ඉගෙන ගන්න ගොඩක් ඉතින් ලේසි මේ AI tools හරියට පාවිච්චි කරනවා නම්. හරි අපි බලමුකෝ මේ අපේ අර හෙඩර් කම්පොනන්ට් එකේ වැඩේ ඉවරයි. දැන් අපිට ඕනේ අර මේ ඩිස්ක්‍රිප්ෂන් එකනේ පෙන්න ගන්න ඕනේ. පේනවනේ. මේ ඔන්න ඔය විදිහට අපිට හදාගන්න ඕනේ. ඔය කලර්ස් නම් පාවිච්චි කරන්නේ නැහැ. ඔය තද නිල් පාට තමයි මම දැන්ට පාවිච්චි කරන්නේ. ඒකත් අපි මේ ඉස්සරහදී වෙනස් කරමු. ඔතන මේ Figma එකේ නම් තියෙන gradient color එක. ඒ color එක මම use කරන්නේ නැහැ. ඔය විදිහට මේ curve කරනවා දෙපැත්තෙන්. මේ මුලින්ම මේ title එක පෙන්නලා curve සුදු පාට curve එකක් හදලා මේ මේ විදිහට මම හදන්න තමයි හිතාගෙන ඉන්නේ. බලමු. එයා මොන විදිහට හදයිද දන්නේ නැහැ. ඒ ස්ටයිල් ටිකක් දෙමු අපි. ඉතින් අරක උඩ ගිහිල්ලා වැඩි මේ මොකද්ද හෙඩර් එක. අපි හෙඩර් එකට මාර්ජින් টොප් එකක් දෙමු. ඒ කියන්නේ මාර්ජින් টොප් එකක් දෙමු. quiz screen. අපේ වැඩේට තව ටිකයි තියෙන්නේ. මම මේ සම්පූර්ණයෙන්ම ඇප් එක හදන්න ඉන්නේ මේ වොලට් ස්ක්‍රීන් එකයි ඔය මේ මොකද අනිත් එකයි. ඒ ඔක්කොම මේ වීඩියෝ එකෙන් නම් කරන්නේ නැහැ. මේ මම හැබැයි ෆුල් ඇප් එකේ සෝස් කෝඩ් එක ඔයාලට දෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. සෝස් කෝඩේ අඩුපාඩු මම පුළුවන් තරම් හදන්නම්. ඔයාලට ප්‍රශ්න තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න. අපි ඒ ගැන කතා කරමු. අපි 100% පර්ෆෙක්ට් අය නෙමෙයි. අපේ මේ ඒ විදිහට ඉතින් මෙහෙමයි. මොකක් හරි දෙයක් හදද්දි තමයි අලුත් දෙයක් ඉගෙන ගන්න පුළුවන්. මේ හදන්න නැත්තම් දැන් හිතන්න ඔයාලට මොබයිල් ඩෙවලොප්මන්ට් මොකක් හරි වෙබ් හරි මොකක් හරි එකක් ඉගෙන ගන්න ඕනේ කියලා. ඒ අඩුපාඩු ටික ඒ කියන්නේ අඩුපාඩු එවි හරි ඔයාලා කරන්න ඕනේ හදන එක. දැන් මේකත් මම හදන්නේ මම දැන් මොබයිල් ඇප් ගොඩක් හදලා තියෙනවා. හැබැයි මේක හදද්දිත් මට අලුත් දෙයක් ඉගෙන ගන්න පුළුවන් වුණා. ගොඩක් දේවල්. ඒ කියන්නේ මම ඉස්සර මොබයිල් ඇප් හදුවේ එකින් එක මේ කෝඩ් කරනේ. අපෝ ඒකට සෑහෙන්න කාලයක් යනවා. දැන් මේකෙදි බලන්න මට ඕන වැඩේ මට මේ ක්ෂණිකව මේ කරගන්න පුළුවන්. මේ මං කියන්නේ. ඔව් ඩෙවලොප්මන්ට් ස්පීඩ් එක වැඩි දැන්. මේ ඉගෙන ගන්න දේවල් හැබැයි බොහෝමයි. ඉගෙන ගන්න මෙන්න මේ ස්ටයිල් ටික හරියට දැම්මනම් මේ ඔය ප්‍රශ්න ටික හරි මේ මෙතන න ඔය ටයිටල් එකයි අනිත් එක මොකක්ද දාන්න ඕනේ? ෆොන්ට් සයිස් එකක් දැම්මා. මේ මට නම් එච්චර ඒක ලස්සනක් නම් පේන්නේ නැහැ. අපි දැනට ඒ වුණාට මේ ඔක ওই විදිහට තියමු. පස්සේ ලස්සන කරගන්න බැරිය. මං කිව්වේ ඒකයි ඔය මේ AI එකෙන් හරියම ඩිසයින් එකක් නැතුව AI එකට කියලා අපි ඩිසයින් හදද්දි හරි කැතයි. මේ ඉතින් ඔයාලාට ඒ කියන්නේ නිර්මාණශීලී S2ක් තියෙනවා නම් ඔයාලට පුළුවන් ඒ කියන්නේ Figma එකක් හදලා කරන්න. Figma එකක් තමන් හදලා කරන්න. Figma ෆ්‍රී මෙයා කරන්න පුළුවන්. මම මේ කවුද මේ මම කරේ නම් මේ වෙබ්සයිට් එකකින් අරගෙනනේ. ෆ්‍රී තෙන ෆිග්ම ඩිසයින් උත් තියෙනවා. මේ කීපයක් හැබැයි ඒවා ඉතින් එච්චර සමහර ඒවා එච්චරම ක්වොලිටි නෑ. කීපයක් ඒ කියන්නේ ෆිග්ම ඩිසයින් කීපයක් අරගෙන මේ දැන් බලන්නකෝ ඔය මේ ඒ ක්ලික් කරන එකේදී අදාළ මිනිත්තු ගාන ඊට පස්සේ කොයින් කීයක් හම්බ වෙනවද ඔයාට කොයින් ගානට අනුව ඔයාලට ඒ ඩොලර්ස් ගාන මේ ඇඩ්මින් පැනල් එකෙන් අප්‍රූව් වෙනවා. ඒ කොටස මේ දෙවනුව කරන්න. ඒ කොටස මේ ඇඩ්මින් පැනල් එක පැත්තෙන් තියෙන්නේ. මේකෙදි මේ ඔය ටික තමයි ඉතින් පෙන්නන්නේ. ඊට පස්සේ නෙක්ස්ට් කරාට පස්සේ මේ ක්වික්ෂන්ස් ටික ප්‍රශ්න ටික අහන වැඩි පාර්ට් එක තමයි ඒක තමයි. ඒක තමයි ඊළඟ පාර්ට් එක. ඒ ප්‍රශ්න ඔන්න ඔය ස්ක්‍රීන් එක තමයි මම ප්‍රශ්න අහන්න මේ හදලා තියෙන්නේ. සිම්පල් ස්ක්‍රීන් එකක්. මේ ඒ කියන්නේ ඇඩ්මින් පැනල් එකෙන් තමයි මේ ප්‍රශ්න ටිකක් දාන්නේ. ඇඩ්මින් තමයි මේ ක්වෙක්ෂන් ටික හදලා ප්‍රශ්න ටික දානවා. මේ ඇප් එක පැත්තෙන් තියෙන්නේ මේ ප්‍රශ්න වලට උත්තර දීගෙන යන එක.
හරි අපි දැන් ඊළඟ ස්ක්‍රීන් එක කරන්න පටන් ගමු. හෝම් ස්ක්‍රීන් එක ඇතුළේමයි මේ ඔය මේ හෝම් ටැබ් එක ඇතුළේමයි අපි දැන් ඔය මේ ඊළඟ එක හදන්නේ. new screen use the quiz id need to call the api the this screen හෝම් කියලා. කියන්නේ මට ඕනේ මේ අලුත් ස්ක්‍රීන් එකක් හදාගන්න මේ ඔන්න ඔය ක්වෙක්ෂන් ටික පෙන්න ගන්න. ක්වෙක්ෂන් ටික. ඒ කියන්නේ මේ මෙහෙමයි අතන ක්වෙක්ෂන් පෙන්නනවා කියන එකේ අදහස් වෙන්නේ එක ස්ක්‍රීන් එක හදන්නේ ක්වෙක්ෂන් 10ම API එකෙන් එකපාර එනවා. 10 හරි එන ක්වෙක්ෂන් ප්‍රමාණය එකපාර API එකෙන් එනවා. හරි. ඒ එන එකපාරින් එන එක එකපාර ඔක්කොම පෙන්වන්නේ නැහැ ලිස්ට් එකක් වගේ. පෙන්වන්න ඕනේ එකින් එක. පළවෙනි එකට එයා ආන්සර් එක දෙනවා. ඒක සබ්මිට් කරනවා. බැරි වෙලාවත් එයාට හිතනොත් මේ සබ්මිට් කරනවා කියන්නේ API කෝල් එකක් යන්නේ නැහැ. ඒ කියන්නේ පළවෙනි එකට උත්තරය දෙනවා නෙක්ස්ට් ක්ලික් කරනවා. නෙක්ස්ට් ක්ලික් කරාට පස්සේ දෙවෙනුවට තියෙන ක්වෙක්ෂන් එක පෙන්නනවා. API කෝල් එකක් යන්නේ නැහැ මං කිව්වනේ. ලිස්ට් එකේ 10 නම් එන්නේ 10ම අපිට API එකෙන් එනවා. ඇප් එකෙන් පෙන්වන්නේ එකින් එක. ඒ විදිහට මේ තමයි අපි හදන්නේ වැඩි. මේ කරන්නේ. මම දැන් මේ ChatGPT කියලා මට ඕන විදිහ මං එයාට කියනවා. මේ විදිහට හදන්න කියලා. ඔය එන්නේ. ඔන්න අපි හදාගත්තු පෝස්ට්මන් මේ කවුද අපේ API එක. ඔය API එකත් මම මේ බැක්එන්ඩ් පැත්තෙන් හදලා තියෙන්නේ. PostgreSQL database එක පාවිච්චි කරලා. මම ඒකෙදි මේ ඉංග්‍රීසියෙන් අප්පා කරේ. මේ මොකද්ද මොකද්ද YouTube මේ එක YouTube වීඩියෝ එක සිංහලෙන් කරා නම් මට හිතෙනවා ටිකක් හොඳයි කියලා. ඒක මටත් ලේසි. හැබැයි ඉංග්‍රීසි ඉගෙන ගන්න මේ ඉංග්‍රීසි ඉගෙන ගන්න ළමයින්ට ඉතින් ඒකත් හොඳයි. ඉතින් වරදක් නෑ. ග්‍රැමර් එහෙම වරදියට කියන්නෙත් නෑ මම. බලමු ඉස්සරහට මේ හොඳට බලමු. හරි මේ අපි දැන් කවද්ද මේ task.api.ts සහ ඒ සේම් එකම තමයි අපි පාවිච්චි කරන්නේ. සේම් ෆයිල් සෙට් එකේම ඇතුළේම අලුත් API එකක් කෝල් කරනවා. අයි බලමු මේ ඒකේ API කෝල් එකට අදාළ ඒ ෆයිල් ටික හදලා ඒ ටික එයා කරලාද අපිට තියෙන්නේ අලුත් ස්ක්‍රීන් එක දාලා ඒට කියන උපදෙස් ටික පිළිපදින්. ඔන්න ඔය විදිහට ඒ කරපු ටික මේ දාගන්න තියෙන්නේ. මම මේ ඒ කියන්නේ ෆිග්මා ඩිසයින් එක දුන්නාට පස්සේ ඇප් එක ඩෙවලොප්මන්ට් කරන මේ මොකක් හරි AI tool එකක් තියෙනවා. කවුරු හරි ඒක ගැන දන්නවනම් පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න. ඒකත් චුට්ටක් බලන්න. හැබැයි ඒවල නම් මේ රිලයබල් නැහැ මට මම නම් හිතන්නේ මේ ඇප් එකේ අපිට ඕන ෆන්ක්ෂනලිටිස් ඒ විදිහටම හදන්න පුළුවන් කියලා හිතන්න අමාරුයි AI tool එකකට. මේ කොච්චර AI දියුණු වුණොත් අපි දන්නේ ඉස්සරහට අපිට කියන්න බෑ කොච්චර AI දියුණු වුණත් කියලා. දැන් තියෙන විදිහට නම් ඒ විදිහට කරන්න බෑ. ඉස්සරහදී සමහරට පුළුවන්. කමන්නේ. අපි දැන් මේ තියෙන ටික කරමු. දැනට අපිට පුළුවන් මේ ලෙවල් එකට AI පාවිච්චි කරන්න. අපි AI දැන් ලෙවල් එකට AI පාවිච්චි කරලා වැඩේ කරමු. හරි දැන් අපිට ඕනේ මේ questions ටික ගන්න. අපි quiz folder ඇතුලේ question.txt කියලා එකක් හැදුවා. මේ කියන්නේ අර quiz ID එක බේස් කරගෙන තමයි ඔය question ටික එන්නේ. මේ මොකද අපේ තියෙන ප්‍රශ්නේ? error එකක් ආවනේ. අන්න error එක කොතනින්ද එන්නේ කියලා බලමු.
හරි. ඉනිශියල් ස්ටේට් එක තියෙනවා වෙන්න මේ ටික. කලින් එකේ මං හිතන්නේ ස්ලයිස් ෆෝල්ඩරේ මේ පොඩි අවුලක් කරගෙන තියෙනවා මම. මේ ඒක අපි කියමු මෙයාට මේ කරලා හදලා දෙන්න කියලා හරියට. මේ අර API රෙස්පොන්ස් එක හරියට මේ දීලම හදාගත්තා නම් ලේසි වැඩි. එයා නැත්තම් දන්නේ නැහනේ ඔප්ෂන් එකට ඕන ටයිප්ස් මොනවද කියලා ඔප්ෂන් එකට. මේ ටික මේ මම හිතනවා දැන් දැම්මා. බලමු. වැඩේ කරලා දෙයි මෙයා ලස්සනට. get question API එක කියලා තමයි මම කෝල් කරේ එක. get question API එකෙන් අදාළ question ටික ගන්න ඕනේ. ඊට පස්සේ ටාස්ක් කියලා. ඒ කියන්නේ දැන් මෙහෙමනේ මම ওই ටාස්ක් කියන ස්ලයිස් එකේනේ මෙයාකට ක්වෙක්ෂන් පාවිච්චි කරත් අවුලක් නැහැ. දැන් මේ ටාස්ක් කියන එකේම මම ඒ කියන්නේ ඒ ෆයිල්ස් හැදුවේ ටාස්ක් කියන ෆයිල්ස්. ටාස්ක් කියන නමින් හැදුවේ ක්වෙක්ෂන් කියන නමින් හදන එක ඔයාලා හදන්න. මේ මම මේ මෙතනදී ටාස්ක් කියන එක පාවිච්චි කරනවා. ඔයාලා හදනදී ක්වෙක්ෂන් කියන නම මීනින්ග්ෆුල් නම පාවිච්චි කරන්න. හරි. අපිට තව ටිකයි තියෙන්නේ වැඩේට. බලමු. මේ ටාස්.ස්ලයිස් එකේ ඉම්පෝර්ට් කරගන්න ඕනේ අපේ අදාළ ක්වෙක්ෂන් ෆයිල් එකට. දැන් get quiz id නේ අපි හැදුවේ fetch by question id නෙමෙයි ChatGPT පිස්සු නටන වෙලාවකට. ඔන්න next අපි ක්ලික් කරනවා. මොකද දැන් වෙන්නේ next ක්ලික් කරාම පස්සේ ක්ලික් වෙන්නේ නැහැ නේද? touchable opacity එකේ අපි දාලා නැහැනේ press කරන්න ඕන එක. ඒකේ අපි අප්ඩේට් කරන්න කියමු. මේ ඒ කියන්නේ navigate වෙන්න ඕනේ අලුත් screen එකට. බලමු. එයාටක් ගාලා වැඩේ කරලා දෙයි. ඒවා මෙයා කරද්දි එහෙම පාවිච්චි කරන්න එපා. දැන් ඔතනදී එයා කියන්නේ on press එක ඇතුලේ මෙයා කරන්න කියලානේ. දැන් best practice එක ඕක ඇතුලේම පාවිච්චි කරන්න එක නෙමෙයි. වෙනම ෆන්ක්ෂන් එකක් විදිහට මේ ලියලා පාවිච්චි කරන එක. ඒක ඉතින් මේ මෙතනදී ඉතින් අපි දාමු. වෙන ෆන්ක්ෂන් එකක් ලියුවොත් තමයි ඒක හරි ක්‍රමය. ෆන්ක්ෂන් එක පාවිච්චි කරලා on press එක ඇතුළට මේ ෆන්ක්ෂන් එක කෝල් කරනවා. එතකොට වැඩේ හරි. හරි. දැන් අපේ path name එකේ product මේ path name එක අදාළ මේක දුන්නා. දැන් මොකද ප්‍රශ්නේ? පොඩි ප්‍රශ්නයක් තියෙනවා. බලමු මේ ප්‍රශ්නේ මේ විසඳ ගන්න ඕනේ. රවුට් පාත් එක දාන්න තියෙන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඕක නම් මේ අන්න දැන් හරි වැඩි. protected tabs home quiz ඔය විදිහට ගියාම වැඩේ හරි. බලමු දැන් ආව ප්‍රශ්නේ මොකද්ද කියලා. අඩේ ඉරේ එකක් ආවා. බලමු ඉරේ එක අපිට හදාගන්න. create the progress bar. ඒ කියන්නේ API කෝල් කරාට පස්සේ ඒ කියන්නේ progress bar එකක් හදාගන්න එපා. දැන් මේ ඒකට අපි වෙනම මේ component එකක් හදාගමු. මේ progress bar එක පෙන්න. progress bar component එකක් හැදුවා. txs එක. ඒකේ මං හෝම් ෆෝල්ඩර් එක ඇතුලේ දෙක පාවිච්චි කරන්නේ කොමන් එකක් විදිහට දැම්මා නම් හරි. මටත් පිස්සු. මොකද මේ හෝම් ෆෝල්ඩර් එක විතරක් නෙමෙයිනේ මේ progress bar එක මේ sorry මේ progress bar එක පාවිච්චි කරන්නේ. progress bar නෙමෙයිනේ. මොකද්ද මේ progress bar කියලා එකේ තියෙන්නේ. sorry.
මේකෙදි මේ ප්‍රෝග්‍රස් බාර ගේන්නේ කොහොමත් මේ හෝම් ස්ක්‍රීන් එකට විතරයි. ඒ කියන්නේ අපි කොයි මේ කම්ප්ලීට් කරන ප්‍රශ්න වලට අදාළව මේ ওই ප්‍රෝග්‍රස් බාර් එක මේ එකේ මේවක රේට් එක මේ වැඩි වෙනවා එන්න එන්න. ඒ වැඩේ වෙන්නේ මේ හෝම් ස්ක්‍රීන් එක විතරයි. මම මේ කලින් කරපු වැඩේ හරි කොමන් ඒ කියන්නේ කොම්පොනන්ට් ඇතුලේ හෝම් කියලා ෆෝල්ඩර් එකක් හදලා ඒ ෆෝල්ඩර් ඇතුලේ අපි පාවිච්චි කරන හෝම් එකේ විතරක් යූස් කරන මේ කොම්පොනන්ට්. ඒක හරි. දැන් බලන්නකෝ මම ක්ලික් කරන සැරේට ප්‍රෝග්‍රස් බාර් එක මේ වැඩි වෙනවනේ. අන්න ඒ වැඩේ තමයි අපිට වෙන්න ඕනේ. අපේ ඩිසයින් එකෙත් ඒක තිබ්බා. මේ අදාළ කොෙක්ෂන් වල නමත් වැඩි ඒ කියන්නේ අංකෙත් වැඩි වෙනවා. දැන් 10 නම් තියෙන්නේ. ඔය API එකෙන් එන්නේ ඔය 10 කියන එක. ඔයක මේ වෙනස් වෙන්න පුළුවන් 9 වෙන්න පුළුවන් 7 වෙන්න පුළුවන්. ඇඩ්මින් පැනල් එකෙන් අප්ඩේට් කරන එකට සාපේක්ෂව එතන වැඩි වෙනවා. අපි බලමු දැන් මොකද කරන්නේ? Need to update this. Show the question arrows. Question need to show left side number. ක්වෙක්ෂන් එක අංකෙත් පෙඩ්ඩක් පෙන්වන්න කියලා මේ දාන්න. ඒ කියන්නේ පළවෙනි ක්වෙක්ෂන් එකේ නම් පළවෙනි ක්වෙක්ෂන් එක ඊට පස්සේ ඒකට අදාළ ඔප්ෂන් හතරක් තියෙනවානේ. ඒකටත් ඒ අංක හතර පෙන්වන්න නම් ලේසි. මේ නැත්තම් බලන කෙනාට පොඩ්ඩක් කන්ෆියුස් වෙනවා මේ මොකද්ද මේ කියලා. පළවෙනි ප්‍රශ්නේ එක කියලා දැන් ප්‍රශ්නේ තිබ්බා. ක්වෙක්ෂන් එක කියලා ක්වෙක්ෂන් 1 ක්වෙක්ෂන් 1 ක්වෙක්ෂන් එක ක්වෙක්ෂන් එකේ නම. ඔය විදිහට තිබ්බනම් ක්ලියර්. ඔන්න ඔක මේ හදාගන්න තමයි දැන් මේ මම දෙන්නේ chat GPT ට. එයා කරලා දෙයි ටක් ගාලා. UI ඩෙවලොප්මන්ට් නම් මේ කවුද අපේ AI tool එක පාවිච්චි කරන එක තමයි ලේසි. ඒක හැබැයි 100%ක්ම මේ එයා කියන විදිහටම කරන්නෙත් නෑ. චුට්ටක් ඒක මේ හරියට prompt එක දෙන්න ඕනේ. prompt engineering එච්චරම ගැඹුරට prompt එකක් දෙන්න අවශ්‍ය නෑ. Tamanට අවශ්‍ය දේ ඉතින් කියන්න. ඒක හරි නැත්තම් එන්න මේ දේ විදිහට කරන්න ඕනේ කියලා Tamanට ඕන දේ කියලා ඒකට කියලා හදාගන්න. අමුතුවෙන් මේ මට නම් හිතෙන්නේ එහෙම පුරුදු වෙන්න ඕනේ නැහැ කියලා. එහෙම අමුතුවෙන් මේ prompt ලියන්න පුරුදු වෙන්න එහෙම අවශ්‍ය නැහැ. බේසික් prompt ලියන විදිහ පොඩ්ඩක් පුරුදු වුණා නම් හරි. ඔය තියෙන්නේ ලස්සනට මට ඕන දේ මේ මම කරගන්න යාට කියන. දැන් ඔය කෝඩ් එක දාමු ටක් ගාලා දෙන්න. එතකොට ඒ වැඩේ ඉවරයි. අපෝ එරර්ස් ගොඩක් තියෙනවා. මේ ටික මේ ස්ටයිල් ටික දාලා මේ ඉම්පෝර්ට් වෙලා නැතුව ඇති උඩින් මේ රියැක්ට් මේ එක්ස්පෝ එකට මේ ටික දැම්මනම් හරි. ස්ටයිල් ෂීට් එක අන්න එක මේ ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපේ වැඩේ හරි. මොකද්ද මේ තව එරර් එකක් තියෙනවද? මම දැක්කෙත් නෑ. නෑ නේද? ඔක්කොම ලස්සනට තියෙනවා. දැන් බලමු. රීලෝඩ් කරන්න ඕනයි. තව එකක් තියෙනවනේ. ඒකත් අර මේ ස්ටයිල් ප්‍රශ්නයක්ද නැත්නම් ඉස්සර ප්‍රශ්නයක් තමයි. අදාළ ඔන්න ඔය ටික දැම්මනම් හරි. තව ස්ටයිල් ප්‍රශ්නයක් තියෙනවා. ඒකත් මේ කොයි ඔප්ෂන් ඒක පාවිච්චි වෙන්නේ නැති එකක් නේ. කයින් කරා. නෑ පාවිච්චි වෙනා නෙමෙයි ඒක ඩුප්ලිකේට් වෙච්ච එක. අපෝ අංකේ තියෙන්නේ උඩින්. ඒක හරියන්නේ නැහැ. අංකේ එන්න ඕනේ රෝ එකක් විදියට. කොලම් විදියට මේක ඇවිල්ලා තියෙන්නේ. ප්‍රෝග්‍රස් බාර් එක රෙඩ් දැම්මා මේ හොඳට පේන්න. මේක මේ වෙනස් කරන්න ඕනේ. මේ නිල් පාට රතු පාට ගැලපෙන්නේ නැහැ එතනට. මේතන අංක වෙනස් කරමු මේ රෝ එකක් විදියට මේ අංක එන්න. එතකොට ඒකත් හරි. ඔය තියෙන ලස්සනට. නෙක්ස්ට් බටන් එක පොඩ්ඩක් පොඩි. ඒකත් මේ පොඩ්ඩක් දික් කරන්න ඕනේ දෙපැත්තෙන්. ඒක දික් කරලා ඔය ඇරෝ දෙකක් තියෙන්නේ. ඒ දෙක මේ ඇරෝ එකක් දැන් ඇරෝ එකක් ක්ලික් කර ඒ කියන්නේ අපිට මේ නෙක්ස්ට් බටන් එක ක්ලික් කරන්නේ නැතුව නිකම්ම ඇරෝ එක ක්ලික් කරලා ඉස්සරහට යන්න බෑ. ඒක මේ ඩිසේබල් වෙන්න ඕනේ මේ වෙලාවේදී. මේ අපි උත්තරයක් දීලා පස්සට එන්න පුළුවන්.
බැක් ඇරෝ එක ක්ලික් කරන්න පුළුවන් උත්තරය දුන්නාට පස්සේ. නෙක්ස්ට් බටන් එක පොඩ්ඩක් තව ටිකක් දික් කරමු. මේ ඒකේ ඒ කියන්නේ කොමන්ඩ් බටන් එකක් අපි පාවිච්චි කරන්නේ මෙතනදී. කලින් අය රෙජිස්ටර් එකේත් පාවිච්චි කර බටන් එකම තමයි මෙතන පාවිච්චි කරන්නේ. මේ ඔය තියෙන්නේ දැන් ෂෝක් එකට. ප්‍රශ්නේ දුන්නාට පස්සේ නෙක්ස්ට් බටන් එක enable වෙනවා. ප්‍රශ්නෙට උත්තරය දුන්නාට පස්සේ අදාළ ඒ කියන්නේ අදාළ මේ ක්ලික් කරලා නෙක්ස්ට් බටන් එක දුන්නාට පස්සේ අපේ පැත්තෙන් ඇප් එක පැත්තෙන් අපි ස්ටේට් එකක දාගන්නවා. පළවෙනි එකට උත්තරේ මේක. දෙවෙනි එකට උත්තරේ මේක. ඒ කියන්නේ අංකේ. පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ 2. දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ 3. ඔන්න ඒ විදිහට ප්‍රශ්න 10 නම් ඒ 10 ඇරේ එකට දාගන්නවා. අන්න අන්තිමට දැන් බලන්න සබ්මිට් බටන් එකක් ක්ලික් කරන අන්න සබ්මිට් බටන් එක ආවා. ඒ කියන්නේ අන්තිම ප්‍රශ්නේ. ඔන්න ඔය සබ්මිට් බටන් එකේදී අපි කෝල් කරන්න ඕනේ අපේ API එක. මොකක්ද API එකේ නම බලමු. API එකේ නම සබ්මිට් ක්වෙස්චන් මං හිතන්නේ. සබ්මිට් ක්වෙස්චන් API. ඕක අපි කලින් හැදුවානේ. මේ ඔය තියෙන පෝස්ට්මන් කලෙක්ෂන් එකේදී. බලන්න. ඔයාට ඒක තියෙනවා. ඔන්න තියෙනවා. සබ්මිට් කම්ප්ලීටඩ් ක්වික්ස්. ඔන්න ඒ ෆෝමැට් එකට පාස් කරා නම් හරි. යූසර්ගේ ID එක අපිට ගෙන් ආන්සර් එකේ නමද පාස් කරන්න ඕන. මේ කියන්නේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ x නම් x කියලා පාවිච්චි කරන්න පාස් කරන්න ඕනේ. එතන මේක නෙමෙයි. එතකොට ඒකත් ප්‍රශ්නයක් නෑ. මේ අපි මේ විදිහට කරමු. අපි මේ පොඩ්ඩක් වෙනස් කරමු. ඒ කියන්නේ සිලෙක්ට් කරන ක්වෙස්චන් වල ID එක වෙනකොට සිලෙක්ට් කරන ක්වෙස්චන් වල නම අපිට ඇරේ එකට දාගත්තා නම් ওই ප්‍රශ්නේ විසඳෙනවා. ලොකු දෙයක් නෙමෙයිනේ. අපි මේ විදිහට කරමු. එතකොට ලීසි. API එක වෙනස් කරනවට වඩා ඉතින් ෆ්‍රන්ට් එන්ඩ් එකෙන් ඒක කෝඩ් එක වෙනස් කරලා API එකට දෙන එක ලේසියිනේ. ඒක එහෙම කරමු. ඔය තියෙන ලස්සනට ඒ ස්ටේට් එකට දැම්මා. ටක් ගාලා මේ විදිහට වෙනස් කරා. බලමු. දැන් සබ්මිට් එක ක්ලික් කරාට පස්සේ මොකද වෙන්නේ කියලා. සබ්මිට් එක ක්ලික් කරාට පස්සේ මොකද වෙන්නේ? මොකද උනේ? ඒකට ප්‍රශ්නයක් තුනානේ. හරියට මේ කරලා නැහැ ඒ වැඩි. ඔව් කලින් ඔය මේ ID එකේ මේ ID එකනේ ගත්තේ. ඒකට අපි මේ චේන්ජ් කරමු මේ set answer value කියලා. එතකොට හරි. ක්ලියර් කෝඩ් එක. ඔන්න ඒ විදිහට අපි මේක හැදුවා නම් හරි. පේනව නේද? දැන් ඔය AI එකෙන් හදපු කෝඩ් එක තමයි මම ඔය වෙනස් කරන්නේ හොඳේ. ඒ කියන්නේ මේ AI එකට විතරක් අපිට කෝඩ් ලියන්න බාර දෙන්න බෑ. මිනිස්සෙක් අනිවාර්යයෙන්ම මේ කෝඩ්නේට් කරන්න ඕන. මොන AI ටූල් පාවිච්චි කරත් ඔය ප්‍රශ්නේ ඔහොමම තියෙනවා. මං කලිනුත් කිව්වේ ඒකයි. මේ ඩිවෙලොපර්ස්ලා රීප්ලේස් කරන්න බෑ AI ටූල් එකකට. හැබැයි ඩිවෙලොපර්ස්ලා අඩු කරන්න පුළුවන්. ඒක නිසා AI ටූල් හරියට පාවිච්චි කරන්න ඉගෙන ගත්තා නම් හරි. මම මේ ChatGPT කියන්නේ බේසික්ම AI ටූල් එකක් මේ පාවිච්චි කරන්නේ. හැමෝටම ෆ්‍රී යූස් කරන්න පුළුවන් නිසා. මේ ක්ලෝඩ් වගේ පාවිච්චි කරනවා නම් මීට වඩා ඇත්තටම එෆිෂියන්සි එක වැඩි, ඇකියුරසි එක වැඩි. මේ වැඩේ ඉක්මනට කරලා දෙනවා. ඒත් ඉතින් මේ ඩිවෙලොපර් එකේ අතේ තමයි වැඩේ තියෙන්නේ. ඩිවෙලොපර් තමයි දැන් හරියට ප්‍රොම්ප්ට් එක දීලා වැඩේ වෙන්න ඕනේ මොකද්ද කියලා තමන් ඩිවෙලොපර් පැත්තෙන් අඩුපාඩු හදලා ක්ලෝඩ් උනත් මොකක් වුණත් එයා කරන්නේ එයාට ඕන එක. මේ ඩිවෙලොපර් තමයි තීරණය කරන්න ඕනේ මේක හරියද මේක වැරදිද කියලා. 100%ක් ඒම ඩිපෙන්ඩ් වෙන්න එපා AI ටූල් මතම. මේ මම ඒකයි මුලින් ඉඳන්ම කිව්වේ. අන්න බලන්න අපේ වැඩේ දැන් හරි. මේ API එක කෝල් වුණා. API කෝල් වෙලා මම හිතන්නේ රෙස්පොන්ස් එක එන්න ඕනේ සක්සස් කියලා.
අපි දැන් ෆයිනල් ස්ටේජ් එක අපි මේ මම දැන් ලොග් වෙනවා අපේ මේ කලින් යූසර් කෙනෙක් විදිහට udita@gmail.com. මොකද මේ රෙජිස්ට්‍රේෂන් පේල් එකක් ආවා. ඒ කලින් පේල් වෙච්ච එකක් එන්නේ. හරි අපි ලොග් වුණා ලස්සනට. අපේ ස්ක්‍රීන් එකට ආවා මේකට ආවා ක්වෙක්ෂන්ස් ටිකට ගියා වොලට් ස්ක්‍රීන් එක මම තාම හදලා නැහැ. අපි සබ්මිට් කරාට පස්සේ ඔය මේ තුන්වෙනි ස්ක්‍රීන් එකට මොකක්ද ඒකේ නම හිස්ටරිද අන්න ඒකට එන්න ඕනේ මේ අපි සබ්මිට් කරපු මේ ක්වෙක්ෂන් ටික. බලමු. අන්න ඩිස්ක්‍රිප්ෂන් එකට ගියා ක්වෙක්ෂන් ටික. ඔන්න ක්වෙක්ෂන් ටික දාගෙන යනවා අපි. ඔන්න ඒ විදිහට ඉතින් ලස්සනට පෙන්නනවා. මේ ටික මම සම්පූර්ණයෙන්ම එකින් එක ඉතුරු ටික නම් හදන්න යන්නේ නැහැ. හැබැයි සම්පූර්ණ කරලා මම මේ දාන්න. මේ අන්න ලස්සනට සක්සස්ෆුල් මේකත් ආවා. ඔය මේ quality screen එක මම UI එක හැදුවා. UI එක තව පොඩ්ඩක් improve කරමු. එහෙනම් මේ වීඩියෝ එක මුලින් ඉඳන් බැලුවා නම් ඔයාලට ගොඩක් ස්තුතියි. ඊළඟ වීඩියෝ එකෙන් අපි හමු වෙමු.